අයිබෝවන් අද මම දැන් මේ වෙලාවේ ඉන්නේ පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත. ඉතින් අපි මේ රාජකාරී වැඩකට පොළොන්නරුවේ ආව ගමන් ඉතින් මේ වැව දැක්කහම මට හිතුණා මේ වීඩියෝ කරන්න. මොකද අපි අනුරාධපුරයේ වැව් ටික බේර ගන්න අපි අල්ලන යුද්ධේ මගේ වීඩියෝ නරඹන අය දන්නවා. ඉතින් මේ බලන්න මේ තියෙන පරාක්‍රම සමුද්‍රය මේ බලන්න අර ඈත පේන වැව් රක්ෂිතයේ වැව් තාවල්ල බලන්න කිසිම ඉදිකිරීමක් නැහැ. කිසිම ඉදිකිරීමක් නැහැ. ඉතින් ලස්සනට තියෙන හැටි බලන්න. අනුරාධපුරයේ ගත්තාම තිසා වැව, බසවක්කුළම, ඒ වගේම නුවර වැව සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙනවා. වැව් රක්ෂිත වල බිම් අඟලක්වත් නැහැ. ඊට පස්සේ වැව් පිටියක් නැහැ, වැව් තාවල්ලත් නැහැ. ඉතින් මේ පොළොන්නරුවේ ජනතාව සහ මෙහි දේශපාලඥයන් විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ මෙහි දේශපාලඥයන් මේවා S2 වගේ බලා ගන්නවා. මොකද මේක මේ පරාක්‍රම බ්‍රහ්ම රජතුමා හදපු වැව. ඉතින් මිනිස්සුන්ට මේ වැව තමයි සම්පත. මේකෙන් තමයි සම්පූර්ණයෙන්ම කුඹුරු වගාව දාන්නේ සියල්ල. ඉතින් ඒ නිසා මේ අරස ඒ වගේ තමයි මම අනුරාධපුරයේ වැව්වල වැව් බැම්ම යන්න බෑ නේද? තිසා වැව, බසවක්කුළම සියලු වැව්, නුවර වැව් බැම්ම ඔක්කොම වහලා තියෙනවා. දැන් මේ තියෙන පොළොන්නරු පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම. ඉතින් මේකෙන් දිගේ වාහන යනවා. මේ ඊට පස්සේ වැව් බැම්ම සහ මේ බලන්න ලස්සනට තනකොළ කපලා තියන් ඉන්න ලස්සන. ඉතින් මේ මෙහෙ ඉන්න වාරි මාර්ග ඉංජිනේරුවරු ඉතින් ලස්සනට තියන් ඉන්නවා අර ලස්සන කුඹුරු යාල. ඉතින් කුඹුරු ගොඩ කරලා නෑ. අනුරාධපුරේ නුවර වැව අභියස කුඹුරු අක්කර 500ක් ගොඩ කරලා තියෙනවා. 500කට එහා ගොඩ කරලා තියෙන්නේ. ඒ තරම් විනාශ කරලා තියෙන අනුරාධපුරේ වැව් සහ ඒ තියෙන කුඹුරු යායවල. ඉතින් පොළොන්නරුවට කිරි ඉතිරෙන්නේ ඒක නිසා. පොළොන්නරුවෙන් දක්ෂ ව්‍යවසායකයෝ බිහි වෙන්නේ මේ වැවයි දාගබයි මේ කුඹුරු යායයි නිසා. ඉතින් අනුරාධපුරයට ඒවා නැත්තේ අනුරාධපුරේ එහෙම ක්‍රියාත්මක කරන්නේ. අනුරාධපුරේ ඉන්න දේශපාලඥයෝ සියලු දෙනා 99%ක්ම දූෂිත දේශපාලඥයෝ තමයි අනුරාධපුර විනාශ කරේ. ඒ වගේම එහි ඉන්න නිලධාරිගේ කිසිම නිර්මාණශීලී දැක්මක් නැහැ, හැඟීමක් නැහැ. අවුරුදු 25 අනුරාධපුරේ ස්ථාන මාර්ගල බල යන්නේ නැතුව අනුරාධපුරේ විනාශම කරනවා. ඉතින් දැන්වත් මේ වර්තමාන ආණ්ඩුවත් අනුරාධපුර නගරේ බේර ගන්න කියන ඉල්ලීම කරනවා. මොකද ඒක තමයි ලංකාවේ හදවත කියලා ඔයගොල්ලෝ සියලු දෙනාම දන්නවා. දුකයි අපිට මේවා දැක්කම ඔයගොල්ලෝ දුක හිතේ පොළොන්නරු ආපුවම බලන්න ඇවිල්ලා කොච්චර ලස්සනද මේ වැව් කුඹුරු රක්ෂිත මේගොල්ලෝ කියන්නේද කියන දේ ඔයගොල්ලෝ ආපුවම බලන්න.